ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා. හරි. අපි අද 7 වෙනි දවසේ ඉන්නේ. 7 වෙනි දවසේ අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ ශාක කොටස්වල විවිධත්වය හා කෘත්‍ය කියන ඔයගොල්ලෝගේ 3 වෙනි පාඩමේ පළාත් ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. පළාත් ප්‍රශ්න විදිහට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ පොතේ පුනරීක්ෂණ අංක 2 සහ 3. 2 සහ 3 තමයි අද සාකච්ඡා කරන්නේ. හරි අපි බලමු. කල්පියා ඔයා ලියලා තියාගන්න. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. හරි. ලියලා බලන්න. ඊට පස්සේ වාගේ ලකුණුයි වාගේ නමයි පල්ලෙහා තියෙන YouTube වීඩියෝ එකෙන් යට කමෙන්ට් කරන්න. හරි. එක ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක 4ක් ලියන්න. ළමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රධාන සාධක 4ක් තියෙනවා. ඒ 4 තමයි අපි කිව්වා හිරු එළිය අවශ්‍යයි. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි. එහෙනම් හිරු එළිය කාබන් ඩයොක්සයිඩ් අය ශාක පත්‍රවල තියෙනවා ළමයි හරිතප්‍රද. නැත්නම් හරිත ලව කියලා කියනවා අපි. කොහොම හරි හරිතප්‍රද. ඊළඟට ජලය. ශාක මුල් මගින් ජලය ලබා ගන්නවා. මෙන්න මේ සාධක දෙක අපට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සාධක 4 ලියලා තියෙනවා නම් එකකට ලකුණු 5 ගානේ ලකුණු 20ක් ලැබෙනවා. දෙවැනි එක බලන්න ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අභ්‍යන්තර සාධකය. අභ්‍යන්තර සාධකයක් කියන්නේ ළමයි ශාක පත්‍රයක තියෙන සාධකයක්. මෙන්න මේම ශාක පත්‍රයක් ගත්තන් පස්සේ මේ ශාක පත්‍රයක තියෙන සාධකයක් තමයි අභ්‍යන්තර සාධකයක් කියන්නේ. අභ්‍යන්තර සාධකය තමයි ශාක පත්‍රයක තියෙන මොනවද? හරිතප්‍රද. එහෙනම් අභ්‍යන්තර සාධක හරිතප්‍රද. බාහිර සාධක මොනවද එහෙනම්? හිරු එළිය, කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම ජලය. තේරුණානේ? හිරු එළිය සූර්යයා මගින් ලබා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වාතය බාහිර වායු ගෝලයේ වාතය හරහා ශාක පත්‍රවල මොකද්ද ව්‍යුහය? පූටිකා හරහා තමයි ලබා ගන්න. ශාක පත්‍රවල පූටිකා හරහා. හරි. ඊළඟට ජලය ලබා ගන්න මුල් මගින් හරිතප්‍රද නම් ඒ ශාක පත්‍රයේ තියෙනවා හරිතප්‍රද. හරි. ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නය. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නෙට හරිතප්‍රද උත්තරේ එන්නේ. ඒතර උත්තරේට ලකුණු 15ක් ලැබෙනවා. 3. ප්‍රභා සංශ්ලේෂණයට ශාක පත්‍ර අනුවර්තනය වී ඇති ආකාර දෙකක් ලියන්න. එකක් තමයි පත්‍ර තුනී හා පළල් වීම. එක උත්තරයක් එක උත්තරයක් තමයි පත්‍ර තුනී හා පළල් වීම. දෙවැනි උත්තරේ තමයි නිවැරදි පත්‍ර වින්‍යාසයක් තියෙනවා. අපි කිව්වේ ශාක පත්‍ර කඳට සවිවන රටාව පත්‍ර වින්‍යාසය කියලා. ඒකාන්තර සල්පිලාකාර වගේ කතා කරේ පත්‍ර වින්‍යාස. එතකොට නිවැරදි පත්‍ර වින්‍යාසයක් තිබීම, අනිත් එක පත්‍ර තුනී හා පළල් වීම. පළල් වීම මගින් ළමයි විශාල ආලෝක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ශාක පත්‍රේ පළල් වුණොත්. තුනී ඝනකම් වුණොත් අන්න ඒ ශාක පත්‍රය හොඳට දරාගෙන ඉන්න පුළුවන් නේ. හරි. ඒ වගේ තුනී හා පළල් වීම එකක්, අනිත් එක නිවැරදි පත්‍ර වින්‍යාසයක් තිබීම. හරි. මොකද පත්‍ර වින්‍යාසය කියන එක ළමයි දැන් මේ විදිහට මේක ශාක පත්‍රේ නම් එකක් මෙහෙම එකක් යට මේ විදිහට තිබ්බොත් උඩ ශාක පත්‍රයට ආලෝකය වැටෙනවා, යට ශාක පත්‍රයට ආලෝකය වැටෙන්නේ නැහැ. එතකොට අන්න පත්‍ර වින්‍යාසයක් නැහැ එතන. එතකොට එහෙම ප්‍රභා සංශ්ලේෂණයක් අමාරුයි කරන්න. හැබැයි මේ විදිහට තිබ්බොත් මේකටත් වැටෙනවා, මේ අත වගේ තියෙන ශාක පත්‍රයටත් වැටෙනවා. ඒ කියන්නේ නිවැරදි පත්‍ර වින්‍යාසයක් තිබ්බහම ඔක හරියනවා. එතන උත්තර දෙකයි ලකුණු 15 30ක් ලැබෙනවා. හතරවෙනි එක බලන්න ප්‍රභා සංශ්ලේෂණයේදී ශාක පත්‍ර උරා ගන්නා වායුව. ළමයි වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. ඔයාලගෙන් පිට කරන වායුව ඇහුවොත් ඔක්සිජන්. හරිද? දෙක B එක අහනවා මේ පිට කරන වායුව. මොකද්ද? ඔක්සිජන්. C වායු හුවමාරුවට පත්‍රයේ තුල ඇති ව්‍යුහය. වායු හුවමාරු කරන්න ශාක පත්‍රයේ තියෙන ව්‍යුහය මොකද්ද? පූටිකා. ඕක ඇඳලා පෙන්වන්නත් කියනවා සමහරක් වෙලාවට. මේ බලන්න. පූටිකා. මෙන්න මේ විදිහේ උඩු අපිචර්මය තියෙනවා ශාක පත්‍රයක. අපි කතා කරා උඩු අපිචර්මය. මේ විදිහට සෛල තියෙනවා ශාක පත්‍රයේ මැද. ඊළඟට ශාක පත්‍රයේ යට යටි අපිචර්මය තියෙනවා. මේ විදිහට යට තියෙනවා යටි අපිචර්මය. මේ යටි අපිචර්මයේ මේම කොටසක් තියෙනවා සිදුරක්. මේකට තමයි කියන්නේ අපි පූටිකා කියලා. පූටිකාවක් කියලා. මේකට තමයි කියන්නේ පූටිකාවක් කියලා.
තේරුණා නේද? යටි අපිචර්පණය තමයි තියෙන්නේ. එතකොට වායු හෝ මාරුවට පත්‍රය තුල ඇති ව්‍යුහය තමයි කූටිකාව. ලකුණු 5 ගානේ 5 10 15 ප්‍රශ්නෙටම ලකුණු 15ක් හම්බ වෙනවා. එකකට 5 ගානේ. හරි. පුනරීක්ෂණ අංක 3ට යන් බලන්න. ශාක පත්‍ර වලින් ඉටු කරන කාර්යයන් සම්බන්ධව අපි අධ්‍යයනය කර ඇත. ශාක පත්‍ර ඉටු කරන ප්‍රධාන කාර්ය අහලා තියෙනවා. ළමයි ප්‍රධාන කාර්ය තමයි ප්‍රභා සංශ්ලේෂණය. වෙන කිසිම එකක් නෙවෙයි. ශාක පත්‍රයක තියෙන ප්‍රධානම කාර්යය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියලා ලියලා තියෙන්න ඕනේ ලකුණු 5ක් ලැබෙනවා. ශාක පත්‍ර කරන වෙනත් කාර්යයන් 3ක් අහලා තියෙනවා. එකක් තමයි උත්සේදනය කරනවා. උත්සේදනය අර පූටිකා හරහා ජලයේ බිඳු වශයෙන් වෑස්සෙන එක අපි කිව්වා උත්සේදනය. එහෙනම් උත්සේදනය කරනවා ඊළඟට කරනවා ශාක පත්‍ර විසින් උත්සේදනය ඊළඟට සමහර ශාක පත්‍රවල ජලය සංචිත කරලා තියෙනවා. කෝමාරිකා අක්කපාන වගේ ජලය සංචිත කරලා තියෙනවා. ආන් ඒ වගේ සංචිත කිරීම ජලය සංචිත කිරීම අනිත් ඒවා තමයි වර්ධක ප්‍රජනනය සිදු කරනවා. මොනවද වර්ධක ප්‍රජනනය සිදු කරන ශාක පත්‍ර අක්කපාන ඒ වගේ බිගෝනියා නේ අක්කපාන බිගෝනියා වැනි ශාක පත්‍ර අපි කිව්වා වර්ධක ප්‍රජනනය සිදු කරනවා. එහෙනම් එකක් තමයි වෙනත් කෘත්‍යයක් තමයි උත්සේදනය සිදු කිරීම, දෙක ශාක පත්‍රවල ජලය ගබඩා කිරීම, තුන වර්ධක ප්‍රජනනය සිදු කිරීම. ඔන්න වෙනත් කෘත්‍ය. එතකොට සාමාන්‍යයෙන් කෘත්‍යයන් 4ක් වගේ අපි සාකච්ඡා කරානේ 4ක් වගේ. ඔක්කොම දෙක කියන්නේ ප්‍රධාන කෘත්‍යයක් දෙක 4යි ළමයි නේ. අමතර කෘත්‍ය 3යි ප්‍රධාන කෘත්‍යයි ශාක පත්‍රයේ කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ 4ම බලන්න විභාගයට ඇවිල්ලානේ. ප්‍රධාන කෘත්‍ය හලා ප්‍රභා සංශ්ලේෂණය, උත්සේදනය, ජලය සංචිත කිරීම, වර්ධක ප්‍රජනනය සිදු කිරීම. නැත්නම් වර්ධක ප්‍රචාරණය සිදු කිරීම. ඔය ටිකම අහලා. එකකට 5 ගානේ ළමයි ඒ තුනටත් ලකුණු 15ක් ලැබෙනවා. අර ප්‍රධාන කෘත්‍යයට ලකුණු 15යි. එතකොට සම්පූර්ණ පළවෙනි ප්‍රශ්නට ලකුණු 20ක් ලැබෙනවා. පුනරීක්ෂණ අංක 3 සම්පූර්ණ පළවෙනි එකට ලකුණු 20ක් ලැබෙනවා. එතකොට ওই විදිහට තමයි අද දවසේ පුනරීක්ෂණ සෙට් එක ඉවරුනේ. එතකොට මේක ලකුණු ඔයා 9යි වගේ ලකුණු ටිකයි මේ YouTube වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ඔයාගේ ලකුණු ටික නිවැරදි ලකුණු ටික අවංකව මේ දේ කරන්න. එහෙනම් අපි ඊළඟ දවසේදී හමු වෙමු. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.